ආයුබෝවන්. අද අපි The Deep Dive එකෙන් කතා කරන්නේ කෘතඥතාවය ගැන. වචනය සමහර වෙලාවට ටිකක් බරයි වගේ ඇහෙන්න පුළුවන්. ඒත් මේක හරිම සරල, ඒ වගේම අපේ ජීවිතවලට ගොඩාක් වැදගත් දෙයක්. අපි අද බලන්නේ කෘතඥතාවය ජීවිතේට වටිනාකමක් කියලා පළවුණු ලිපියක කොටස් කීපයක්. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔව්. ඇත්තටම කෘතඥතාවය කියන්නේ සරලවම ගත්තොත් තමන්ට කවුරු හරි කරපු උදව්වක්. එහෙම නැත්නම් ලැබුණු දෙයක්. ඒක අගය කරන එක. ඒකට ස්තුතියක් පළ කරන එක. කලගුණ සැලකීමක් විදියක යමක් කරන එක. මූලාශ්‍රයේ තියෙනවා බුදුහාමුදුරන්ගේ ජීවිතයෙන්ම උදාහරණ කීපයක්. ඔව්. අර බෝධි වෘක්ෂයට සතියක් බලන් හිටපු එක. හරියටම අනිමිසලෝචන පූජාව. එතකොට අර පස්වග මහණුන්ට මුලින්ම ධර්මීය දේශනා කරපු එක. ඒ වගේ දේවල් වලින් පේනවා මේක කොයිතරම් ඉහළ තැනක තිබ්බ ගුණාංගයක්ද කියලා. ඒත් එක්ක බලද්දී මූලාශ්‍රයේ කියවන විදියට අද සමාජයේ තත්ත්වය ටිකක් වෙනස් වගේ නේද? ඔව් ඒක තමයි. විශේෂයෙන්ම අලුත් પરම්පරාව අතර මේ ගුණය ටිකක් අඩු වෙලාද කියලාත් අදහසක් තියෙනවා. ඒක ගැන මූලාශ්‍රයේ ලොකු විග්‍රහයක් නැහැ. ඒ කියන්නේ හේතු ගැන. හැබැයි ප්‍රතිඵල ගැන නම් කතා කරනවා. විශේෂයෙන්ම කෙනෙක් ජීවිතෙද්දිම යාව අගය කිරීමේ වැදගත්කම. අර කලාකරුවන්ගේ උදාහරණය. ඔව් මාලිනි ෆොන්සේකා මැතිනියා, ප්‍රියා සූර්යසේන මහත්මයා ඒ වගේ අයට ජීවත්ව ඉද්දිම ලැබුණු ඇගීම් එක්ක යාලා කොච්චර සතුටු වුණාද, සම්වේදී වුණාද කියලා අපි දැක්කනේ. මාලිනි මහත්මියම කිව්වනේ ඒක කෝටියක් වටිනවා කියලා. ඒ කියන්නේ මානසික වටිනාකම. හරි. ඒ කියන්නේ ප්‍රසිද්ධ අයට ලැබෙන දේවල් අපි දකිනවා. ඒත් ලිපියෙන් කියවෙනවා වගේ අපේ එදිනෙදා ජීවිතේ අපිට උදව් කරපු ඒත් එහෙම ලොකු ඇගීමක් නොලබන කොච්චර පිරිසක් ඉන්නවද? දෙමව්පියෝ, ගුරුවරු. ඒක තමයි ප්‍රධාන කාරණයක් විදියට මූලාශ්‍රයේ තියෙන්නේ. කෙනෙක් හිතුවොත් තමම් අද ඉන්න තැනට එන උදව් කරපු අය කවුද කියලා. ඒ ලයිස්තුව සමහර වෙලට ගොඩක් දිග වෙයි. ඒත් ඒ ලිපියේ කියනවා ඒ ලයිස්තුවේ ඉන්න අයගෙන් 19ක් කිට්ටම අපි සමහරවිට අවුරුදු ගානකින් කතා කරලවත් නැහැ කියලා. අවුරුදු ගානකින්. ඒක ලොකු කාණයක් නේද? ඔව්. ගොඩක් දෙනෙක් කියන කතාව තමයි ඉතින් විලාවක් නැහැ කියන එක. ඒක තමයි පොදු හේතුව. ඒත් මූලාශ්‍රයේත් ඒ ගැන පොඩ්ඩක් කියනවා. සමහර වෙලාවට ඒ වගේ කෙනෙක්ව බලන්න යන්නේ පැය භාගයක් වගේ පොඩි වෙලාවක් වෙන්න පුළුවන්. ඒතේ පොඩි වෙලාවෙන් විශේෂයෙන්ම අර වයසට ගිය කෙනෙක්ට එද නැත්නම් උදව්වක් කරපු කෙනෙක්ට ලැබෙන මානසික සතුට අර ස්පිරිට් එක ඒක අපි හිතනවට වඩා ගොඩක් වැඩි. තෑගි භෝගවලටත් වඩා. ඔව් තෑගි භෝගවලටත් වඩා මතක් කරලා කතා කරන එක බලන්න යන එක වටිනවා කියලා තමයි කියවෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තිබුණා නේද? අර දරුවෙක්ව බලාගත්තු කාන්තාවකගේ සැමියා බලන්න ගිය කෙනෙක් ගැන. ඔව් අර බියට්‍රිස් සැන්ටිගේ කතාව ඒක හරිව සංවේදී කතාවක්. එයාගේ සැමියා අසනීපෙන් ඉද්දි මේ උදව් ලැබපු කෙනා රුවන්වැලි සෑයේ ජයශ්‍රී මහ බෝධියේ පින්තූර දෙකක් අරන් ගිහින් දෙනවා. එතකොට අර මිනිස්සයා එයා කොච්චර සතුටු වෙන්න ඇතිද කියනවනම් එයාගේ අන්තිම මොහොතෙත් ඒ පින්තූර දෙක අතේ තියාගෙන ඉඳලා තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ යහපත් සිතින් මිය යන්නත් ඒ පොඩි දේ උදව්වක් වෙන්න ඇති නේද? වෙන්නේ ඇති. අනේ ඒක තමයි මතක් කිරීමක තියෙන වටිනාකම. ඒ වගේම තමයි අර විශ්‍රාම ගිය අය ගැන කියන කතාව සොයිසා මහත්තයා ගැන. විශ්‍රාම ගියාට පස්සෙත් උදේට ඔෆිස් යන්න ලෑස්ති වෙන එක. ඒකෙන් පේනවා ඒ තනිකම අර වැඩක් නෑ කියන හැඟීම කොච්චර බලපානවද කියලා. හරියටම ඒ වගේ අයට සමහර වෙලාවට එක ෆෝන් කෝල් එකක් එහෙම නැත්නම් සෝෂල් මීඩියා එකේ පොඩි කමෙන්ට් එකක් ලයික් එකක් ඒ වගේ සරල දෙයක් වුණත් කොච්චර ලොකු දෙයක්ද? ඒකෙන් එයාලට අර Taman තවම කාට හරි වටිනවා කියන හැඟීම එනවද? ඔව් ඒක තමයි ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් උත්තේජනයක් ලැබෙනවා. නැත්නම් අර පාළුව මානසික පීඩනය ඒවා වැඩි වෙලා සමහර විට ඩිමෙන්ෂියා වගේ තත්ත්වවලටත් යන්න පුළුවන් කියලා තමයි මූලාශ්‍රයේ කියවෙන්නේ. අනිත් අත්දැකීමත් ඒ වගේම හිතට වදින එකක්. අර මුල්ම රස්සාවේදී උදව් කරපු ලිපිකාරිනියකට මිස් කෙනෙක්ට අවුරුදු ගානකට පස්සේ කතා කරලා ස්තුති කරපු කතාව. ඔව් එයා කොච්චර හැංගීම්බර වෙන්නේ නැද්ද? එතකොට ඒ කතා කරලා දවස් කීපයකින් එයා නැති වෙලා නේද? ඔව් හදිසියෙම මිය ගිහින්. ඉතින් එදාර කෝල් එක නොගත්තා නම් ඒ අවස්ථාව සදාහටම නැති වෙලා යනවා. ඒක තමයි එකෙන් පේන්නේ කෘතඥතාවය පළ කරන්න කල් දාන්න හොඳ නෑ කියන එක විතරක් නෙවෙයි. ඒකින් අර ලබන කෙනාට වගේම මේ දෙන කෙනාටත් ඒ කියන්නේ ස්තුති කරන කෙනාටත් ලොකු තෘප්තියක් ලැබෙනවා.
එහෙමනම් මේ කතාබහෙන් අපිට පැහැදිලි කෘතඥතාවය කියන එක අනිත් අයට වගේම අපිට ඒ කියන්නේ Tamanටත් මානසික සුවයක් සතුටක් ගේන දෙයක්. ඉතින් මූලාශ්‍රයේ අවධාරණය කරනවා වගේ අර ලැබුණු උදව්වක් මතක් කරලා පුළුවන් විදියකින් හරි වචනකින් හරි ඒ අයට ඒක කියන්න ප්‍රමාද වෙන්න එපා කියන එක නේද? ඔව්. අර නිව්ටන්ගේ නියමය වගේ තමයි සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියනවනේ. අපේ පැරණියොත් කිව්වේ වපුරන දේ තමයි අස්වැන්න විදිහට ලැබෙන්නේ කියලා. ඉතින් කෘතඥතාවයත් ඒ වගේ දෙයක් වෙන්න ඇති. හොඳ දෙයක් කරොත් හොඳ දෙයක් Tamanටත් ලැබෙයි කියන එක. ඉතින් මේ කතා කරපු හැමදේම එක්ක අන්තිමට අපිටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ අතීතයේ අපිට උදව් කරපු අය ගැන දැනුවත්ව හිතලා බලලා ඒ අයට කෘතඥතාවය පළ කළොත් ඒක අපේ වර්තමාන ජීවිතේ දිහා අපේ අනිත් අය එක්ක තියෙන සම්බන්ධතා දිහා අපි බලන විදිහ ඒක කොහොම වෙනස් කරාවිද ඒක තමයි අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන කාරණේ.